සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද මම හදාගත්ත මටන් කරි එකක්. මේ විදිහට රසට හොඳට තෙල් බෙහෙරෙන්න හදාගත්ත මටන් කරි එකක් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේක හදන හැටි. මේ විදිහට හදාගත්තාම ඇත්තටම හරිම රසයි. ඕනම දෙයක් එක්ක කන්න පුළුවන්. ඉන්දියාප්ප පිට්ටු බත් ඕනම දෙයක් එක්ක කන්න පුළුවන් මේක. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේක හදන්නේ කියලා ඔයාලට. ඔයගොල්ලොත් හදලා බලන්න. අපි බලමු හදන හැටි. අපි බලමු මටන් කරි එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට මටන් ටික හොඳට සුද්ධ කරලා තියෙන්නේ හොදලා. ඒක ලෑස්ති කරගෙන තියෙනවා. භාජනයක් ලිපේ තියාගෙන මම ඒකට ගින්දර වැඩි කර ගන්නවා. ඒකට මම තෙල් ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. මම කපාගෙන තියෙනවා ලුණු, සුදු ලුණු, කරපිංචා රම්පේ, අම්මිරිස් කරලා තියෙනවා. එනසාලට දෙකක් තියෙනවා, කුරුදු පුතු කෑල්ලක් තියෙනවා. දැන් මම මේක තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට මම ඉස්සෙල්ලාම දා ගන්නවා සූදුරු වැට කීපයක්. මේ විදිහට ඊට පස්සේ ටිකක් ඒක තෙල් එක රත් වෙන්න දීලා මම ඒකට එකතු කරනවා ලුණු ටික, රම්පේ කරපිංචා, අපි කපාගත්තු දේවල් ටික, කුරුඳු පොතු කෑල්ලයි එනසාල් ටිකයි මම දැන් එකතු කරනවා. ඒකම ලුණු ටිකක් දාගන්න පුළුවන්. මේ විදියට ඔක්කොම ටික එකපාරම මම දා ගන්නවා භාජනයට. මේ ටික හොඳට ලුණු ටික මැල වුණාට පස්සේ මම 3-5 මිරිස් එකතු කරනවා. දැන් මම මේකට එකතු කරනවා අමු 3-5 කුඩු ටිකක්. පැහැඳි දෙකක් විතර. ඊට පස්සේ බැදපු 3-5 කුඩු වලිනුත් පැහැඳක් දෙකක් විතර දානවා. කහ කුඩු පොඩ්ඩක් එකතු කරනවා. ඊට පස්සේ මිරිස් කුඩු ගොඩක් දාන්නේ නැහැ මම අපේ මික්ස් කරන්න බැරිඳ පැහැඳක් විතර තමයි දාන්නේ. දාලා මේ ටික හොඳට කලවම් කරනවා. මේ විදිහට